අදත් ලස්සන නම් ටික තේරුම් ඉක්මනින් කියාගෙන යන්න. පළවෙනි නම් මිලි මිරායා දිව්‍ය ප්‍රේමය රැගෙන එන මිහිරිහා කරුණාවන්ත ආත්මයක් කියන අර්ථයෙන් භාවිත කරන්න පුළුවන්. දෙවෙනි නම ඔනෙකි ඔමෞරය දිව්‍ය ශක්තියෙන් පිරුණු දීප්තිමත් ආත්මය කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක් තමයි ඔනෙකි ඔමෞරය කියලා කියන්නේ. ඊළඟට අපි කියමු කිනුලි කිරුල්ලා කියන නමේ තේරුම් බලමු. කිනුලි කිරුල්ලා කියන්නේ පාරිශුද්ධත්වයේ සහ කරුණාවේ කිරුළු දරන තැනැත්තිය කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක්. සයගි සනාය. සයගි සනාය කියන්නේ සාමකාමී සහ දීප්තිමත් ආත්මය. එලිනා එසල්කි කියන්නේ කරුණාවෙන් පිරුණු ස්වර්ගීය ආලෝකය. ඒගාම් පුංචි මතක් කිරීමක් තියෙනවා. ඔයාගේ පුංචි බබාට නමක් දාගන්න ඕන නම් බොරුවට ගොඩාක් වියදම් කරලා රස්තිය අඩු වෙන්නේ නැතුව ඔයගොල්ලන් ආසම නම ආසම විදිහට දාගන්න අපිට කතා කරන්න. අපිට WhatsApp message එකක් දාගන්න. හොඳම නම බබාට ගන්න 071 77 87 97 අංකයට. නේලි නිතාරා විදුලන දැක්මක් සහිත පිරිසිදු හදවතක් කියන අර්ථයෙන් භාවිත කරන්න පුළුවන් නම. තේවුරු තේආශා කරුණාවෙන් පිරුණු දීප්තිමත් ආශිර්වාදයේ කියන නම අර්ථයෙන් ගන්න පුළුවන් තේවුරු තේආශා කියන නම. අපි ඊළඟ නම මොකද්ද කියලා බලමු. කයිලි කත්යානාගේ ලස්සනම නමක් දීප්තිමත් සහ පිරිසිදු හදවතක් ඇති ගැහැණු ළමයෙක් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. මම දැන් අර මුලින් කියලා තියෙන ස්වර වේද ගැන ඉක්මනින් ඔයගලන්ට කියන්න මොකද වීඩියෝ එක ගොඩාක් දික් වෙන හින්දා අපිට ආස්වරයට ඌසරේ වේද වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ සුබ නෑ කියන එක. මම උදාහරණ දාලා තියෙනවා. සරායා තුෂිනි සාකුවම ආස්වරය ඌසරේ මේ දෙක අපි එකටම ගන්නෙ නැහැ. ඒක අනිත් පැත්තටත් ඒ විදිහම තමයි මේක ඔයගලන්ට තේරුම් ගන්න පහසු වෙති. ආ ඌ හෝ ඌ ආ කියන ස්වර දෙක එකට තියනනම් අපි ගන්නෙ නැහැ. එහෙම නමක් නම් වගේ බබාට තියෙන්නේ අපි එකට කියනවා ස්වර වේදයක් වෙනවා කියලා. ඊළඟට අපි කියනවා තියෝලි තිනෝවියා කියන නම දිව්‍ය දීප්තිය සහිත සියුම් ආත්මය කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක් තමයි තියෝලි තිනෝවියා කියලා කියන්නේ. එතකොට අපි ඊළඟ නම බලමු නිහානා නියොල්චි පිරිසිදු හදවත සහ කරුණාවන්ත ආත්මය කියන ඒකනට අර්ථය හදා ගන්න පුළුවන්. පිරිසිදු හදවතක් සහිත කරුණාවන්ත ආත්මය වගේ. මම දැන් එක සර සිද්ධාන්තවල ඔයගලන්ට එකක් කියලා දුන්නා. මේ වී කියන ඔයගලන්ට නමුත් බලන්න ඕන හින්දා මේ නම් ටිකෙන් පස්සේ අපි දෙවෙනි එක කියලා දෙන්නම්. හතරක් තියෙනවා. හතරම ඔයගලන්ට බලන්න පුළුවන් එකක් මතක් කරනවා. ඊළඟ තමයි අකේලි අකේත්මා කියන්නේ. උතුම් හදවතක් සහිත දීප්තිමත් තැනැත්තිය කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නාමයක් තමයි අකේලි අකේත්මා කියලා කියන්නේ. ඒ වගේම අපි ඊළඟ නම මොකද්ද කියලා බලමු. දිනායා දිශේනුලි පිරිසිදු හදවතක් සහ දීප්තිමත් ආත්මයක් වාට එක ලස්සන අර්ථයක් බලපලා ගන්න පුළුවන්. තවත් කාරණයක් මතක් කරන මම අද සර සිද්ධාන්ත ගැන කියන්නේ ඒ ගැන සැලකිලිමත් වෙන අයට විතරයි. ඔයගොල්ලන් සර ගණ ගැන හිතනවා නම් මේ වීඩියෝ එකේ මැදින් තියෙන මේ හතර ගැන සැලකිලිමත් වෙනවා නම් ඒ ටික බලන්න. නැත්නම් ඔයාලා ස්කිප් කරලා නම් ටික විතරක් බලන්න. ඊළඟට රයිලි රෂෝරා රයිලි රෂෝරා කියන්නේ පිරිසිදු හදවතක් සහ දීප්තිමත් ආත්මයක් කියන අර්ථයෙන් ගන්න පුළුවන් නමක්. අපි දැන් ඊළඟට නැවතත් කියන්නේ දෙවෙනි ස්වර සිද්ධාන්තය ගැන. ස්වර සිද්ධාන්ත ගොඩාක් තියෙනවා. ඒ අතරින් මම ටිකයි ඔයගලන්ට පැහැදිලි කරන්නේ. ඊ ස්වරයට ඒ සහ ඒ ස්වර වේද වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ උදාහරණයක් නිතිඳු ශිහාර තිනිදි සේකීත්මා. අන්න ඒ වගේ නම් මේ කණිත් පැත්තට ඒ වගේමයි දැන් එතන මිතිඳු ශිහාර ඒ වගේම යෙතිනි දිහංසා සේයුගතිංශාල් අන්න ඒ වගේ පළවෙනි දැන් මම මේක බලන විදිහට ඔයාලට කියන්නම්. නමේ පළවෙනි අකුර කියන්නේ මී සහ දෙවෙනි නමේ පළවෙනි අකුර ෂේ. අන්න ඒ අකුරු දෙක තමයි බලන්නේ. අකුරෙන් එන ශබ්දයක් තියෙනවානේ. එතකොට මී ෂේ. එතන මී කිව්වම ඊ ෂේ කිව්වම ඒ. එන්න මේ දෙක එකට ගන්න බෑ කියන සරල දේවල් තමයි තියෙන්නේ. මේව ගැන ගොඩාක් සැලකිලිමත් වෙන කෙනෙක් නම් මේ මැදින් යන මේ හතර වල් ස්ක්‍රීන්ෂොට්ස් ගහලා තියාගෙන පොඩ්ඩක් ඒ ගැන අධ්‍යයනය කරලා බලන්න. ගැටලුවක් තිබුණොත් කමෙන්ට් එකක් දාලා අහන්න. අපි ඒ ගැන කියලා දෙන්නම්. මම ඉක්මනින් කියාගෙන යන්නේ අපේ වීඩියෝස් බලන්න එක්ක ඔබට නමක් දාගන්න විතරක් අරමුණෙන් නම් ඔයාට ගොඩක් ලේසි වෙන තමයි දෙගොල්ලොටම සාධාරණයක් වෙන තමයි කියන්නේ. හරි අපි නැවතත් නම් ටික බලමු. කිනොලි කිෂාරා දීප්තිමත් සහ ප්‍රීතිමත් ආත්මය කියන අර්ථයෙන් ගන්න පුළුවන් නමක් තමයි කිනොලි කිෂාරා කියලා කියන්නේ. එතකොට අපි ඊළඟ නම මොකද්ද කියලා බලමු. යහානා යතුකි
ආශිර්වාදී සහ සාමකාමී ආත්මය කියන අර්ථයෙන් ගන්න පුළුවන් අර්ථය ඔයගොල්ලෝ හදාගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම අර thumbnail එකේ දාලා තියෙනවා වගේ අකුරු එකම අකුරු වලින් නම් දෙකක් එද්දි කොච්චර එක විවිධත්වයක් ලස්සනක් තියනවාද කියලා. ඒක හරි වෙනස්. ඒකයි මේ වීඩියෝ එක අරන් ආවේ. දැන් මෙතන බලන්න ටිලි ටියානා. මෘදු හා දිව්‍ය දීප්තිය කියන අර්ථයෙන් ගන්න පුළුවන් නම් තමයි ටිලි ටියානා කියන්නේ. මම මේ කියන නම් ටයිප් එක මේකත් නම් වල තියෙන එක ආකාරයක්. නම් තියන්න පුළුවන් විදියක්. සමහර අය එහෙම ඒකේ පොඩි විවිධත්වයක් තියෙන හින්දා බබාලට නම් ගන්නවා පළවෙනි නමත් ඒ අකුරෙම දෙවෙනි නමත් ඒ අකුරෙම. අපි බලමු ඊළඟ නම මොකක්ද කියලා. ලිෂෙලි ලියාරා. ඒ වගේ නමක් තමයි ඒක. සුන්දරත්වයේ අලංකාර ආලෝකයේ කියන අර්ථයෙන් භාවිත කරන්න පුළුවන්. ඔයාට මේ විදිහට ඔයා කැමති විදිහට නමක් හදාගන්න පුළුවන්. මේකම වචන හැලියන්නෙන් තියෙන තව නමක් එක ලියන්නෙන් තියෙන දෙවෙනි නමක් ගන්න පුළුවන්. අද වීඩියෝ එකේ අවසානයේ ඔයාට දැනගන්න පුළුවන්. දැන් මම ස්වර වේද ගැන කියලා දෙනවානේ. මම අද ගෙනල්ලා තියෙන වීඩියෝ එකේ ස්වර වේදයක් වෙනවද නැද්ද කියලා ඔයාටම තීරණය කරන්න පුළුවන්. يعني ස්වර කියන්නේ අසුබයි කියන එකනේ. එහෙම අසුබ වෙනවද කියලා ඔයාටම තීරණය කරන්න පුළුවන්. දැන් අපි බලමු අරණ්‍ය අයෝලි කියන නම කරුණාවේ රණ්ඩාලෝකයේ කියන අර්ථයෙන් භාවිත කරන්න පුළුවන් අරණ්‍ය අයෝලි කියන නම. මම ඔයාලට කිව්වා වගේ ඇත්තටම මේ නම් වල ස්වර වේදයක් වෙන්නේ නැහැ. හේතුව මෙතන තියෙන එකම ස්වරයක්නේ. ඔයාලා දැන් මේ හතරම ඉවරුණාට පස්සේ පොඩ්ඩක් ඒක අධ්‍යයනය කරලා බලන්න. එකම අකුරු ආවට එන කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට ඒක සුබ නමක් වෙනවා. ඊළඟ නම තමයි නමට කලින් මම කියන ආස්තරයට උස්සරය වේද වෙනවා. මේකත් ඔයාලට ඕන කෙනෙක් ගන්න. සරායා තුෂිනී යුවින්න කිත්න. දැන් ඒක අනිත් පැත්තටත් එහෙමයි. ආ හා ඌ එහෙම නැත්නම් ඌ සහ ආ කොහොම ආවත් ඒක ස්වර වේදයක් කියන එක අපි කියනවා සුබ නමක් කියලා. අමෝඩම් මේක අදාළ දෙයක් නෙමෙයි. ස්වර ගැන හිතන අයට, ස්වර පිහිටවීම ගැන හිතන අයට විතරයි මම මේ ස්වර સિદ્ધාන්තය ඔයගලන්ට කියලා දෙන්නේ කියලා මම නැවතත් මතක් කරනවා. ඉතින් ආ ඌ ස්වර දෙක එකට තියෙන නමක් නම් බබාට තියෙන්නේ ස්වර අසුබයි කියලා අපි කියනවා. ඊළඟ නම ශෙලීනා ශෛලී. මෘදු හා විදුලන සුන්දරත්වය කියන අර්ථයෙන් භාවිත කරන්න පුළුවන් ලස්සන නමක්. දැන් ඔයාලට තේරෙනවා ඇති අපි නම් ගොඩාක් කියාගෙන යනවා. ඒක නමකවත් ස්වර වේදයක් වෙන්නේ නැහැ. හේතුව එකම අකුරකින් එකම ස්වරයකින් තමයි නම් දෙකම ඇවිල්ලා තියෙන්නේ. ඒකත් හොඳ ටිප් එකක් බබෙක්ට නමක් දාද්දී ඔයාට ඒ කියන්නේ කාගෙන් හරි සේවයක් ගන්න නැතුව තනියම නම දාන කෙනෙක් නම් ස්වර වේදේ මගහැර ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි මේක. තිවුදි තිනාශා ශක්තිමත් සහ කරුණාවන්ත ආත්මය කියන අර්ථයෙන් ගන්න පුළුවන් ලස්සන නමක් තමයි තිවුදි තිනාශා කියන්නේ. දැන් මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝ සමහර විට නිකන් ඕගොල්ලන්ගේ නමත් ප්‍රොනවුන්ස් කරලා බලන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ඔයාගේ නම ස්වර වේදයකට අහු වෙනවද නැද්ද කියලා. ඒක ඔයාගේ විශ්වාසයත් එක්ක තමයි හැමදේම තීරණය වෙන්නේ. ගැටලුවක් නැත්තම් ඒක ගැටලුවක්ම නැහැ. අපි ඊළඟ නම කෙමි කියාරා. කෙමි කියාරා පිරිසිදු සහ වටිනා අලංකාර. මම එහෙම තමයි දාලා තියෙන අර්ථය. ඔයාට මේක කලප ගන්න පුළුවන්. ඒ කියන්නේ පිරිසිදු වටින අලංකාර එන්නේ වගේ අර්ථයකින් ගැන ළමෙක්ට ගැන දරුවෙක්ට නමක් තියෙන එක ගොඩක් වටිනවානේ. ඒ තමයි අපි මේ නම අරගෙන ආවේ කෙමි කියාරා. ඊළඟ නම මොකද කියලා අපි කියන්නේ නුෂී නුගාරා. හරි අන්කොමන් බවක් තියෙනවා නුෂී නුගාරා සංසුන් හා ප්‍රඥාවන්ත ආත්මය. හොරස්කෝප් එහෙම නැත්නම් අපි කේන්ද්‍රයේ ජ්‍යොතිෂානුකූලව නම දාන්නේ නැතුව අපි ගොඩාක් වෙලාවට දැන් අපිට කැමති විදිහට නම දාන්නේ එහෙම කෙනෙක් නම් වීඩියෝ එක බලන්නේ. ඔයාට මේ ඕනම නමක් ගන්න පුළුවන් ස්වර වේද ගැන හිතන්නේ නැතුව. ඊළඟට එනි එනාය ආකාශනීය සහ ආශිර්වාද ලත් ආත්මය කියලා අපි කියනවා. අර ආශිර්වාදී කියන්නේ බ්ලෙසිං කියන්නේ. අන්න ඒ වගේ නමක් තමයි එනි එනාය කියලා කියන්නේ. අපි අද ගෙනලා තියෙන නම් වල ටයිප් එක මම ගොඩාක් පැහැදිලි කරලා නැහැ. දැන් මම මතක් කරන්නම්. එකම අකුරෙන් නම් දෙකම හදාගන්න විදිහ තමයි මේ අයිඩියා එක ඔයගලන්ට දෙන්නේ. යෙලි යවානා දීප්තිමත් සහ කරුණාවන්ත ආත්මය කියන අර්ථයෙන් මේක ගන්න පුළුවන්. ගොඩාක් නාමකරණ වේදී නාමයන් හදන අය ඔයගලන් සර්විස් එක ගන්න අය භාවිත කරන ක්‍රමයක් තමයි මේක. ඒ කියන්නේ ක්ලයන්ට් කැමති නම් ඒ කියන්නේ අපිට රික්වෙස්ට් කරන දෙමව්පියන් කැමති නම් අපි මේ විදිහට හදලා දෙනවා. ඔයාට මේක හොඳ අදහසක් වෙනවා ඔයාගේ බබාට නම දාගන්න. මේ ටික බලද්දි ඔයාට ඒ අදහස තව ටිකක් වැඩි වෙයි. මෙලි මෙනායක් කියන්නේ මිහිරි හා දීප්තිමත් හදවත කියන අර්ථයෙන් ගන්න පුළුවන් නමක්.
ඉතින් ඔයාට මේ ගැන තව වැඩිදුර සේවයක් එක්ක ඔයගලන්ට වැඩිදුර දැනගන්න ඕන නම් බබාගෙනම හරියටම මේවත් එක හදා ගන්න ඕන නම් ඔයාලට අපිට කතා කරන්න පුළුවන් දඟමල්ල බේබි නේම් සර්විස් එකට අපි ඕන වෙලාවක ඔයගලන්ට උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඊළඟ නම ඔමෙලි ඔෂාක්‍ය. ඔමෙලි ඔෂාක්‍ය කියන්නේ දීප්තිමත් සහ බලවත් කියන අර්ථයෙන් ගන්න පුළුවන් නම. ඔමෙලි ඔෂාක්‍ය තියද්දි මම මේක පොඩ්ඩක් මතක් කරනවා. ගොඩක් අය අපෙන් ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා. කමෙන්ට්ස් මම හිතන්නේ ගොඩාක් ඇති. සමහර ඒවාට අපි රිප්ලයි කරලා තියෙනවා. ඒවම අපිට ඉඩ තිබුණ වෙලාවක ඒක වැදගත් ප්‍රශ්නයක් නම් අනිවාර්යෙන් රිප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ නම බලමු මොකද්ද කියලා. ලිනිෂි ලියෝන හරිම ලස්සන නමක්. නිර්මාණශීලී සහ දිදුලන ආත්මය කියන අර්ථයෙන් වාට ගන්න පුළුවන්. ලිනිෂි ලියෝන අද කාලේ ටිකක් ගැළපෙන ලස්සන නමක්. දැන් අපි මෙච්චර කල් කතා කරේ බොදු ආරේ, බටහිර ආරේ, එක්ක ඒ දෙක මිශ්‍ර, එක්ක ජපාන්, ඒ වගේ දේවල් නේ. අද මේකේ විශේෂයක් කරලා නැහැ. මට දැන් ගොඩාක්ම උමනාව තියෙන්නේ ඔයාට අයිඩියා එකක් දෙන්න නමක් මෙන්න මේ විදිහට අපිට හදන්න පුළුවන් කියන කාරණාව පිළිබඳ. සෙලි සෙජායා පිරිසිදු හා ජයග්‍රාහී හදවත කියන අර්ථයෙන් භාවිත කරන්න පුළුවන් ලස්සන නමක් තමයි සෙලි සෙජායා. අකුරු දෙකේ නමක් එක්ක අකුරු තුනේ නමක් ගන්න එකත් ඒ වගේම එකම අකුරෙන් නම් දෙකම ගන්න එකත් හරි අන්කොමන්. ඊළඟ දැන් අවසාන එක මම හිතන්නේ අපි තුනක් කතා කරා. ඊස්වරයට ඕ සහ ඕ ස්වර වේද වෙනවා. උදාහරණේ ගීත් මේ කාට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕන නම් ගීත්ම මොවි තිනෝ යන එක අනිත් පැත්ත හයවලක් තීචිත කෝලිත් නෝරි තීර්ෂා මම මේ උදාහරණ දාලා තියෙනවා. ඔයාලට මේ උදාහරණේ බැලුවාම ඉතාම පැහැදිලි වෙනවා. මේක පොඩි සිද්ධාන්තයක් ලොකු දෙයක් නෙමෙයි. ඔය හතර විතරයි තියෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් හැර කියන්නේ මේ කියලා තියෙන ආකාර හතරෙන් හැර වෙන ඕනම විදිහකට ඔයගොල්ලෝ නමක් තියන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව නමක් තියන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඒක පැහැදිලි ඇති. ආ සහ ඌ වේද වෙනවා. ආ සහ ඌ වේද වෙනවා. ඊ සහ ඒ කියන ස්වර දෙක වේද වෙනවා. ඊ සහ ඕ කියන ස්වර දෙක වේද වෙනවා. ස්වර පිහිටවීම ගැන ලොකු අවබෝධයක් ගන්න ඕන නම් ගොඩාක් දේවල් කරන්න ඕනේ. ඔයාට මෙන්න මේ හතරම ඇති. බබාට නම දාගන්න ඒ ගැන බලන්න. ඉතින් අද වීඩියෝ එකේ මම විශේෂම කරලා තියෙන්නේ එන්නේ දේ තමයි මේ නම් වල එකකවත් ස්වර වේදයක් නැහැ කියලා කියන්නත් මම උත්සාහ කරා. ඒකයි මම මෙච්චර නම් ගොඩක් ඔයගලන්ට දැනුනේ. ඉස්සෙල්ලා කිව්ව කාරණාව මම ඔයගලන්ට මතක් කරන්නම්. චිත්තක්වත් රස්තිය අඩු වෙන්නේ නැතුව බබාට ඔයා ආසම විදිහට හොඳම නම ගන්න. ඔයා කැමති නම් ඔරු වියදම් දීලා රස්තිය අඩු වෙන්නේ නැතුව ඊටාම සාධාරණ සේවා ගාස්තුවකට පැය 24ක් ඇතුළත ඔයාගේ අපිත් එක්ක කතා කරලා සුහදව ඔයගලගේ බබාගේ නම දාගන්න දෙමෝපියන්ගේ අදහස් බලලම අපිට කතා කරන්න කියලා මතක් කරනවා. ඉතින් අදට ඔයගලන්ට ස්තුතියි.